ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මම අද අරගෙන ආවා මගේ 13 වෙනි ප්ලාන්ට් සේල් එක. මම ගිය සතියේ සේල් එකක් කරේ නැහැ රටේ තිබුණු ප්‍රශ්නෙත් එක්ක. ඉතින් දැන් මේ ප්‍රශ්නේ මදක් දුරකට සමනය වෙච්ච නිසා අනිත් එක ගොඩක් මිස්ලා මට මෙසේජ් කරලා කෝල් කරලා අහනවා සේල් එකක් දාන්නේ නෑද කියලා. එහෙම හිතලා මම ඉතින් අද මගේ සේල් එක අරගෙන එන්න හිතුවා. ඉතින් මගේ පහුගිය සේල් එකේ ප්ලාන්ට්ස් ගිය සතියේ දාන්න තිබ්බේ මට ඒ ටික දාන්න උනේ නැහැ. මං ඒ මිස්ලට මෙසේජ් කරලා කිව්වා රටේ තියෙන ප්‍රශ්නෙත් එක්ක. එයාලා හරි සාවධානව මට ඇහුම්කන් දීලා ඇත්තටම ගොඩක් ස්තුතියි. මං වෙනුවෙන් බලාගෙන හිටියට ඒ මිස්ලා හැමෝටම. ඒ වගේම මගේ දැන් මේ සේල් 12කින්ම ප්ලාන්ට්ස් ගත්ත මිස්ලා හැමෝටමත් මාව සබ්ස්ක්‍රයිබ් කරපු, මට ලයික් කරපු, මගේ වීඩියෝ ෂෙයා කරන, ඒ වගේම මගේ වීඩියෝස් බලන ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක්ම ස්තුතියි. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ ලෝක සාමය ඉක්මනටම උදා වෙන්න කියලා. මොකද නැත්තම් ඒක අපි හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙන නිසා අපි හැමෝටම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් උදා කර දෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්කම මගේ සේල් එක පටන් ගන්නම්. එහෙනම් අපි බලමු මොනවාද කියලා අද තියෙන ප්ලාන්ට්ස්. ඉතින් ඔන්න මම අද අංක 1 අරගෙන ආවේ මෙන්න මේ ලස්සන ෆර්න් එක. මෙයා හරි ලස්සනයි බලන්න. මෙයාව හැංගින් පොට් එකකට දාගත්තම මාරම ලස්සනයි. මේම බුෂ් එකට මෙයා හැදෙනවා. හරි ලස්සන පත්‍ර ටිකක් තියෙන්නේ. මේ විදියට එක ගුලියට මේක හැදුනම හරිම ලස්සනයි. ඉතින් අංක 1න් මෙයාව මම රුපියල් 200කට දෙනවා ඔයාලට. ඊළඟට අංක 2 තියෙන්නේ යාළුවනේ මෙන්න මේ ප්ලාන්ට් එක. බලන්නකෝ ඔයාගෙත් ලස්සන. මෙයා අංක 2 මෙයා පෝල් එකකට දාලා හදාගන්න පුළුවන්. මට මෙතනට ඒක ගන්න බැරි නිසා මං ගත්තේ නැහැ. මේ හොඳට පිරුණු හොඳ ලොකු බුෂ් එකක් තියෙන්නේ. මේක පැල බෝ කරගන්න කෙනෙකුට උනත් හරි වාසියි. ඔයාලට පේනවා ඇති. මේක ඇතුලේ ප්ලාන්ට්ස් ගොඩාක් තියෙනවා. වෙන් කරගත්තොත් පැල 5කට 6කට විතර වෙන් කරගන්න පුළුවන්. ඊළඟට බලන්නකො මේ කොලේ තියෙන ලස්සන. එයා මාර විදියට වෙරිගේට් වෙලා තියෙනවා ඇෂ් කලර් එකත් එක්කම. ඉතින් අංක 2න් මේ පොට් එක පේනවා ඇති ඔයාලට. මම යාව රුපියල් 400කට දෙනවා. අංක 3න් ඉන්නේ කලින් සේල් එකකත් මම මෙයා දැම්මා. එතකොට දී ගන්න බැරි විදියට යාව අනේ කරුණා කරලා මගෙන් ඉල්ලපු මිස්ලා ඉන්නවනම් මට මතක නැහැ කවුද කියලා. මෙදා සේල් එකෙත් මට පැල 3ක් විතර දෙන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවනම් අංක 3 මෙන්න මෙයා පෙපරෝමියා වෙරිගේටඩ් කෙනෙක්. රුපියල් 250කට කලින් මිලටම තමයි දෙන්නේ. හොඳට හැදුණු නිරෝගී ප්ලාන්ට් එකක්. ඉන්ඩෝ තියන්නත් මෙයා ලස්සනයි. හරිම ලස්සන. මෙයාව මම රුපියල් 250කට දෙනවා. ඊට පස්සේ අංක 4න් ඉන්නේ මෙන්න මෙයා කොහොමත් තියෙන පෙපරෝමියා එක්කෙනා. එයාගෙත් හොඳට වැඩුණු මේ නිරෝගී ප්ලාන්ට් එකක් තියෙන්නේ. අංක 4න් හරි ලස්සනයි. ඒත් හොඳයි ඉන්ඩෝ තියාගන්න. අංක 4න් එයාව මම රුපියල් 250කට දෙනවා. අංක 5න් ඉන්නේ මෙන්න මෙයා. මෙයාට කියන්නේ පිලෝ ග්‍රීන් කියලා. මෙයා පිලෝ එක ග්‍රීන් කලර් එකේ. අංක 5 බලන්න එයාගෙත් අර මං අංක 2 පෙන්නුවා වගේ හොඳ බුෂ් එකක් තියෙන්නේ. ඒ පොට් එකට දාලා හොඳ නිරෝගීව හැදුණු. මෙයා බෝල් එකකට දාලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හැංගින් පොට් එකකට කරගන්නත් පුළුවන්. මේ බලන්න පොට් එක යාගේ හොඳට හැදුණු නිරෝගී ප්ලාන්ට් එකක්. බෝ කරගන්න කෙනෙකුටත් වාසි. පැල 4කට වැඩි වෙන් කරලා හදා ගන්න පුළුවන්. මේ බලන්න හොඳට හැදුණු මේ නිරෝගී ප්ලාන්ට්ස් මේවා. හරි ලස්සනට හැදුණු පේනවා ඔයාලට. ඉතින් අංක 5න් එයාව මම රුපියල් 300කට දෙනවා ඔයාලට. අංක 6ට ඉන්නේ මෙන්න මේ යාළුවා. බලන්න එයාගේ ලස්සන. මෙයා අර කොළ පාට වෙල්වෙට් එකක් වගේ මෙයාගේ පත්‍රේ. මේ බලන දැල් එනකොට එන්නේ චොක්ලට් කලර් එකකින් හරි ලස්සනයි මේ. ඉතින් අංක 6න් මේ වගේ කොළ 3ක් හෝ 4ක් තියෙන මේ වගේ පැන්ච් එක්ව
පැංචෙක් නෙවෙයි මෙයා ඉතින් ලොකුයි. මේ හොඳට නිරෝගී වැඩිච්ච ප්ලාන්ට්ස් ඔයාලට පේනවා මේ. හොඳට සීසන් වෙච්ච පැලමේව තියෙන්නේ. එයාව අංක 6න් රුපියල් 250කට දෙනවා. අංක 7න් ඉන්නේ බ්‍රසීල් ප්ලාන්ට් එකක්. එයත් අඩි 1.5කට වැඩිය දිගයි යාගේ වැල. ඔයාලට පේනම ඇති. මෙයත් පෝතෝස් කුලේ කෙනෙක්. මේ බලන්නකෝ යාගේ ලස්සන. හරි ලස්සනයි මේ පත්‍රය. මේක හැංගින් පොට් එකකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෝල් එකකටත් හදාගන්න පුළුවන්. ඉතින් මේ අඩි 1.5කටත් වැඩිය දිග මේ බ්‍රසීල් එක අංක 7න් මම ඔයාලට රුපියල් 250කට දෙනවා. අංක 8 තියෙන මෙන්න මෙයා ඇග්ලොනිමා එක්කෙනා. බලන්නකෝ යාගේ ලස්සන. හොඳ අවුවට තිබ්බම ලස්සනට සුදට එනවා. ඉතින් අංක 8න් එයාව මම රුපියල් 150කට දෙනවා. මෙයාගේ පත්‍ර තියෙනවා 8කටත් වැඩිය. එයාව රුපියල් 150කට දෙනවා. ඉතින් පොඩ්ඩක් සද්දේ හේ යාළුවනේ. ඒක ගණන් ගන්න එපා. අපේ අර එහා පැත්තේ වත් එක ගස් කපනවා මේ වෙලාවේ. ඉතින් මගේ වැඩෙත් මෙතන යනවා. ඒක එච්චර හිතන්න එපා. ඉතින් දැන් මේ තියෙන අංක 9න් මෙයාලා ඔයා දන්නව ඇති. මේ වටින පිලෝ වර්ග මෙයා රෙඩ් කොංගෝ එක්කෙනෙක් අංක 9. හොඳට නිරෝගීව හැදිච්ච ශාකයක් තියෙනවා. ඔයාලට පේනව ඇති. මේ පත්‍රයේ සයිස් එක මේ බලන්නකෝ. හොඳට හැදිච්ච ප්ලාන්ට්ස් මෙයාලා. ඔන්න බලා ගන්න ප්ලාන්ට් එකේ තරම ඉක්මනට හැදීගෙන එනවා. මෙයා දැන් හොඳට සීසන් වෙලා. බලන්නකෝ යාගේ දැල්ලේ ලස්සන. හරි ලස්සනයි රෙඩ් කොංගෝ එක්කෙනා. හොඳට හැදුනාම මෙයා ඉන්ඩෝ තියාගන්න වෙරන්ඩ එකකට එහෙම මාරම ලස්සනයි ටයිටේනියම් පොට් එකකට දාලා. ඉතින් එයාව මම රුපියල් 500කට දෙනවා යාළුවනේ. මෙන්න මෙයාත් මම කලින් සේල් එකේ දැම්මා. ඒ වෙලේ දෙන්න පුළුවන් තත්ත්වයේ තිබුණු පෙළ ගාන දුන්නා. ඒකෙත් අර විදියටම ඉල්ලපු මිස්ලා හිටියා. අනේ මිස්ලට මතක ඇති ඉල්ලපු අය නැවත මැසේජ් එකක් දාන්න. යාළුවා මට කලින් ඉල්ලුවා කියලා. එතකොට මං බලන්නම්. දැන් ආයෙත් මට පෙළ දෙකක් මෙයාලගෙන් දෙන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ අංක 11න් ඉන්නේ මෙන්න මෙයා. බලන්නකො ලස්සන. මං හරි ආස ප්ලාන්ට් එකක්. එයාගේ පත්‍රයේ තියෙන ලස්සන මාර ලස්සනයි. ඒක කොතනක තිබ්බත් කැපිලා පේනවා මේ ප්ලාන්ට් එක. ලස්සනට හැදුනම මේ වගේ පොට් එක පිරීලා හරිම ලස්සනයි. මෙයා හැංගින් පොට් එකකට උනත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්ඩෝ තියන්නත් හදාගන්න පුළුවන්. කරදරයක් නැති ප්ලාන්ට් එකක්. මේ බලන්නකො ලස්සන. අංක 11න් ඉතින් මම මෙයාව දෙනවා ඔයාලට රුපියල් 250කට. පොට් එකේ තියෙන සේරම පැල ගලවලා එවනවා යාළුවනේ. අංක 12න් ඉන්නේ මෙන්න මේ ජෙබරා එක්කෙනා. බලන්න යාගේ කල එක. මේ පොට්ටුවකුත් තියෙනවා. අංක 12. එයාව මං රුපියල් 250කට දෙනවා. අංක 13න් ඉන්නේ යාළුවනේ මෙන්න මේ සෙන්සි කියන එක්කෙනා. මෙයා RZ ප්ලාන්ට් එකේ කුරු එක්කෙනා යාළුවනේ. බලන්නකෝ. මෙයා කුරුයි. මේ හැම පොට් එකකම පැල දෙකක් තියෙනවා. ඉතින් හොඳට සීසන් වෙච්ච පැල තියෙන්නේ නිරෝගී ප්ලාන්ට්ස්. හරි ලස්සනයි. මෙයා පඳුරට හැදුනම කුරු එක නිසා මාරම ලස්සනක් එයාගේ තියෙනවා. ඉන්ඩෝ තියාගන්නත් මාරම ලස්සනයි. මෙයා ටේබල් එකක් උඩට එහෙම කුරු ZZ එක එහෙම නැත්නම් සෙන්සි එක. මෙයා අංක 13න් රුපියල් 200කට දෙනවා මම මේ එක පොට් එකක්. ඊට පස්සේ ඉන්නේ මෙන්න මේ අයිවි එක්කෙනා යාළුවනේ. බලන්නකො එයත් අඩි 1.5කට විතර දිග තියෙනවා. මේ බලන්නකො එයාගේ පත්‍රයේ ලස්සන. අංක 14 මෙයා රුපියල් 180කට දෙනවා. අංක 15 ඉන්නේ මෙන්න මේ සිංගෝනියම් කුරු එක්කෙනා යාළුවනේ. පොට් එක හොඳට පිරීලා හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. පොට් එකක් පිරෙන්නම හැදිලා. අංක 15 එයාව රුපියල් 200කට දෙනවා. අංක 16න් ඉන්නේ අවුව නිසා පේනවද මන්දා. මෙන්න මේ සිංගෝනියම් එක්කෙනා අංක 16 එයාත් රුපියල් 200කට දෙනවා. අංක 17 ඉන්නේ මෙන්න මේ කැලතියා එක්කෙනා. බලන්න හොඳ නිරෝගී ප්ලාන්ට් එකක්.
මේ බලන්නකෝ. අංක 17න් හොඳ නිරෝගී ප්ලාන්ට් එකක්. එයාවත් රුපියල් 250කට දෙනවා. අංක 18න් ඉන්න මෙන්න මෙයා. මේගොල්ලෝ අවුවට හරි ලස්සනයි කහ පාටක් වෙලා හැදෙනවා. මගේ මේ දවස්වල හෙවෙන තිබුණ නිසා මේ ආඩියකට විතර උසයි යාළුවනේ. හොඳට හැදිච්ච නිරෝගී ප්ලාන්ට්ස් තියෙන්නේ. මේගොල්ලෝ බුෂ් එකට හැදෙනවා. හරි ලස්සනයි ගාඩන් එකට මෙයාලා තිබ්බම. බලන්නකෝ. මෙන්න මෙයා. පේනව නේද ඔයාලට? අන්න එයා අංක 18 අඩියකටත් වැඩිය උසේ ප්ලාන්ට් එක මම රුපියල් 200කට දෙනවා ඔයාලට යාළුවනේ. අංක 19න් ඉන්නේ මෙන්න මෙයා යාළුවනේ. බලන්නකෝ. එයාගේ පත්‍ර 5ක් තියෙනවා. හොඳට හැදිච්ච නිරෝගී පැලයක්. අංක 19 රුපියල් 200කට දෙනවා යාළුවනේ. මේ බලන්න එයා. අංක 20ට ඉන්නේ මෙන්න මේ බිගෝනියා එක්කෙනා. මම මෙයාව කලිනුත් දුන්නා. නැවතත් පෙළ කීපයක් දෙන්න පුළුවන්. රතු බිගෝනියා එක්කෙනා බලන්නකෝ. එයාගේ මේ විදිහට මලකුත් එනවා. එයා අංක 20න් රුපියල් 100කට දෙනවා. අංක 21 ඉන්නේ මෙන්න මේ ඇග්ලොනිමා එක්කෙනා. අර රතු පාට අවුට්ලයින් එකක් යන මැද දහරෙත් රතු පාට එක්කෙනා. කඳ රෝස පාටයි. පේනවා ඇති ඔයාලට. මෙයාත් මාර ලස්සනයි. හරි ඉක්මනට බුෂ් එකට හැදෙනවා. හරිම ලස්සනයි මෙයා. අවුවට තිබ්බම හොඳට මේ රතු පාට එනවා. අංක 21න් එයාවත් මම රුපියල් 100කට දෙනවා යාළුවනේ. අංක 22න් තියෙන මෙන්න මේ ඇග්ලොනිමා එක බලන්න යාළුවනේ. එයා හරි ලස්සනයි. මම මගේ පළවෙනි සේල් එකේ මට මතක විදිහට මෙයාව දැම්මා. දී ගන්න බැරි තරමට ඉල්ලුමක් තිබුණා. නැවතත් දැන් ඒ දාපු පැල දෙන්න පුළුවන් යාළුවනේ. ඔන්න බලන්න යාගේ ලස්සන මේගොල්ලෝ පැනමා වර්ග. මෙයාව මම රුපියල් 300කට දෙනවා යාළුවනේ. ඊට පස්සේ අංක 23න් ඉන්නේ මෙන්න මේ වෙල්වෙට් සිංගෝනියම් එක්කෙනා. මෙයාලට සදර්න් සිංගෝනියම් කියලාත් කියනවා. ඉතින් මෙයා 23 මෙන්න මේ වගේ බුෂ් එකක් හොඳට හැදුණු රුපියල් 100කට දෙනවා යාළුවනේ. ඊට පස්සේ අංක 24ට ඉන්නේ මේ සිල්වර් ප්ලාන්ට් එක. ග්‍රේ ප්ලාන්ට් එක මෙයා. ග්‍රේ එක්කෙනා. එයාගෙත් මේ බලන්න හොඳට හැදුණු පොට් එකක් තියෙන්නේ. මේක පැල වෙන් කරගන්න කෙනෙකුට කට්මුල් දාලා තියෙන්නේ. මේක වෙනම පොට් කරගත්තොත් බෝ කරගන්න කෙනෙකුට පැල 4කට වැඩිය මෙයාගෙන් හදාගන්න පුළුවන්. අංක 24 රුපියල් 500යි මේ ග්‍රේ ප්ලාන්ට් එක. නිරෝගී ප්ලාන්ට් එකක් යාළුවනේ. අංක 25න් සිල්වර් ලේඩි ඉන්නවා කලින් වගේම පුරුදු විදිහට. 750යි. බලන්න යාගේ ලස්සන. හරි ලස්සන කෙනෙක් සිල්වර් ලේඩි කියන්නේත්. හරි අහිංසකව හැදෙන පර්න් එකක්. මාර ලස්සනයි යා. ඉන්ඩෝ වලටත් හරිම ලස්සනයි. ඉතින් අර අපේ මල් එකතුවේ මං කලිනුත් කිව්වා වගේ තියෙන ඕනම වර්ග වලින් එකක් තමයි මෙයත් මට නම් හිතෙන්නේ. ඊට පස්සේ අංක 26න් තියෙන ලිවිස්ටෝන් එක අර මං කලින් දුන්න එකට වැඩිය ලොකුයි යාළුවනේ මෙයා. අංක 26 මං අද ප්ලාන්ට් 27ක් දැම්මා. ඉතින් අංක 26න් මේ ලිවිස්ටෝන් එක ඉන්නවා. ඔයාලට පේනවා ඇති යාගේ මේ පත්‍ර තියෙනවා 10කට 12කටත් වැඩිය හොඳ ලොකුවට හැදිච්ච නිරෝගී ප්ලාන්ට් එකක්. මගෙන් කලින් ගත්ත මිස්ලා දන්නවා ඇති. ඇත්තටම ඉල්ලුව තරමට දෙන්න බැරි වුණා. මේකටත් මට කියන්න තියෙන්නේ ඉල්ලපු මිස් කෙනෙක් ඉන්නවනම් දැක්කොත් මට මෙසේජ් එකක් දාන්න කලිනුත් ඉල්ලුවා කියලා. ඉතින් මෙයා අංක 26 රුපියල් 500කට දෙනවා යාළුවනේ. අංක 27න් ඉන්නේ මෙන්න මේ මකර ප්ලාන්ට් එක. බලන්න යාගේ ලස්සන 27 එයාව රුපියල් 300කට දෙනවා යාළුවනේ. ඉතින් ඔන්න කොහමයි අද මගේ සේල් එක උනේ. ගොඩක් සද්ද මැද්දේ තමයි ඒක උනේ. ඒකට නම් ඇත්තටම සෝරි මොකක් හරි අපහසුතාවයක් වුණා නම් ওই විදියට තමයි ප්ලාන්ට්ස් ටික තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරපු නැති කෙනෙක් ඉන්නව නම් subscribe කරන්න. ඔයාලා හැමෝටම
තෙරුවන් සරණයි. සියලු දෙනාටම සුබ දවසක්.